දවසක් මගේ යාළුවනි ඔයාලා හැමෝටම මම අද මේ වීඩියෝ එක හරහා ඔයාලට පොඩි මෙසේජ් එකක් දෙන්නයි යන්නේ. ඔයාලා මේ මෙසේජ් එක අරගන්න නම් මේ වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න ඕනේ. මැදින් නවත්තලා ඔයගොල්ලෝ ගියොත් එහෙම මම මේ දෙන්න හදන දේ ඔයගොල්ලෝ ගන්නේ වැරදි විදියට. ඒක හින්දා මගේ යාළුවෝ හැමෝම මේක අවසාන වෙනකම් බලන්න කියලා මම ඔයගලන්ගෙන් ආදරෙන් ඉල්ලනවා. මගේ අඩුපාඩුව වැරද්දක් තියෙනවනම් මට හදාගන්න කමෙන්ට් එකක් කරලා ඉදිරිපත් කරන්න. මට කියලා දෙන්න. මම ඒක ආදරෙන් පිළිගන්න. එහෙනම් යමු වීඩියෝ එකට බලමු. පුතා දැන් ඉස්කෝලේ ගිහිල්ලා එන වෙලාව. ඔන්න බලන්න දැන් යා එන විදිය. පුතා ඔයා කැමති හැමෝම ඔයාට හොඳ ළමයෙක් කියනවටද නරක ළමයෙක් කියනවටද? අයියෝ සරලයි පස්සේ හොඳ ළමෙක් වෙනවට. හරි. එහෙනම් මම පොඩි දෙයක් ඔයාට කියලා දෙන්න. එන්න පොඩ්ඩක් මෙහෙට. එන්න මං ගාවට. පුතේ. ඔයා උදේ ඉස්කෝලේ ගිහින් සෙල්ලම් කරනවා. අවුවේ ඉන්නවා. පාඩම් වැඩ කරනවා. කෑම කනවා. මේ හැමදේම කරලා ඔයාගේ ඇඟට මහන්සි. ඇඳුම් ජරා වෙලා, දාඩිය ගන්නවා. ඉතින් ඔයා ඉස්කෝලේ ඇරිලා ගෙදර එනවා නේද? එතකොට ආව ගමන් ඔයාගේ අතින් වැරදි දෙක තුනක් වෙනවා. ඒ ටික හදාගන්න මගේ පුතා උත්සාහ කරන්න. මම කියලා දෙන්නම් ඒ මොනවද වැරදි කියලා. කොහොමද ඒ වැරදි හදාගන්නේ කියලා මං කියලා දෙන්නම්. දැන් මේ බලන්න පුතේ ඔයා ආව ගමම්ම පොත් බෑග් එක ගලවලා මේ සිටිය උඩට වීසි කළා. ඒක වැරදි. මේක ඔයාගේ පොත් මේසෙ උඩින් තියන්න ඕනි. හරිනම් ඔයා මොකද කළේ මේ සිටිය උඩට දාපු එක. ඉස්සෙල්ලාම ඒ වැරද්ද ඔයා තේරුම් ගන්න ඕනි. ඊළඟට ඔයා ඇඳන් ආව ඇඳුම් මේ තැනින් තැන දාලා තියෙන්නේ. ඔයා මේවා මෙහෙමම ගලවලා දාලා බාත්රූම් එකට යනවා. ඒක හරියන්නේ නැහැ. ඔයා මේ ඇඳුම් ගිහිල්ලා කිලුටු ඇඳුම් තියෙන තැනට දාන්න ඕනේ. ඒ කුඩේට දාන්න ඕනේ. ඊට පස්සේ තමයි ඔයා බාත්රූම් එකට යන්න ඕනේ. එහෙම නැත්නම් මේවා බාත්රූම් එක ඇතුලේට ගිහිල්ලා ගලවලා දාන්න ඕනේ. මෙතන ගලවලා මෙහෙම සාලි මැද්දේ මෙහෙම ගලවලා දාලා යන්න හොඳ නෑ පුතේ. සපත්තු දෙක ගලවලා දාපු විදිය මේ තියෙන්නේ. ඒක හරි නෑ. ඔයා ආයි මේක හෙට ගන්න පුළුවන් වෙන්න සපත්තු තියෙන තැනින් පිළිවෙලට තියන්න ඕනේ. මේස් දෙක ගිහිල්ලා කිලුටු ඇඳුම් තියෙන එකට
දාන්න ඕනේ. ඊළඟට ඔයා බාත් รู ම් එකට යනවා. තුවායවත් ගන්නේ නැතුව ඔයා යනවා බාත් รู ම් එකට. ඒක වැරදි පුතේ. ඔයාට තුවාය ඕන වෙන්නේ ඔයා ඇඟ සෝදලා ඉවර වුණාට පස්සේ. ඊට පස්සේ ඔයාට මතක් වෙනවා ඔයා තුවාය අරගෙන ආවේ නෑනේ කියලා. නේද? ඊට පස්සේ ඔයා කෑ ගහනවා බාත් รู ම් එක ඇතුළේ ඉඳලා අම්මේ මට තුවාය දෙන්න කියලා. ඒක වැරදි පුතේ. ඔයා බාත් รู ම් එකට යනකොටම මතක් කරලා තුවාය අරන් ගියා නම් ඔයා ඇඟ සෝදලා වගේ වැඩ ඉවර වෙලා ඊට පස්සේ ඔයාට කෙලින්ම ඒක ඇඳගෙන එන්න පුළුවන්. නැත්තම් එහෙම තව කාගේ හරි උදව්වක් ඔයාට ඕනි වෙනවා. නේද? ඇඟ සෝදලා ඉවර වෙලා ඔයා කෑම කන්න ඉඳ ගන්නවා. එතකොට ඔයාගේ මහන්සියත් නිමිලා. ඔයාට නිදහසේ කෑම එක කන්න පුළුවන්. නේද? ඔයාගේ ඇඟේ මහන්සිය, තෙහෙට්ටුව පිටින් ඔයා කෑම කන්න ඉඳගත්තාම ඔයාට කෑම එකත් එපා වෙනවා. හදලා තියෙන කෑම රස නැති වෙනවා. ඔයාට බඩ පිරෙන්න කන්න හිතෙන්නේ නැහැ. නේද? මේ තියෙන වැරදි දෙක තුන හදාගන්න පුතා. එතකොට ඔයාට පුළුවන් ගොඩාක් හොඳ ළමයෙක් වෙන්න. thank you මම මට මේවා කියලා දුන්නාට. මම මගේ යාළුවන්ටත් කියලා දෙනවා. මගේ හොඳ පුතා. යාළුවනේ මගේ වැඩි හදාගෙන හොඳ ළමයෙක් වුණා වගේ ඕගොල්ලොත් ඔයගොල්ලන්ගේ වැඩි හදාගෙන හොඳ ළමයෙක් වෙන්න.